ආයිබෝන් ගම්බද ප්‍රදේශයක පිහිටා තිබුණත් ගොවිපලක් කියන්නේ පුදුම සහ ප්‍රායෝගිකත්වයේ යන දෙකමැති ස්ථානයක් වෙනවා. පැතුරුණු භූදර්ශනයේ විශාල කොටු වලින් පිරී තියෙනා වගේම ඒ සෑම එකක්ම මෙම ආකර්ශනීය පියාසර නොකරන පක්ෂීන්ගේ අද්විතීය අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කරලා තියෙන්නේ. ඔවුන්ගේ දිගු කකුල්, විමසිලිමත් ඇස් සහ උස් බෙලි ප්‍රදේශයේ සමගින් ඔවුන්ගේ ඉඩකඩ සහිත වාසස්ථානවල සැරිසරන විට අවධානය සහ ආකර්ෂණය වඩාත් පෙන්වුම් කරනවා. ගොවිපල අභිජනනය, මස් සහ තෙල් නිෂ්පාදනය සහ ඔවුන්ගේ සුවිශේෂී වූ වර්ණවත් බිත්තර එකතු කිරීම ඇතුළු බහු අරමුණු සඳහා තමයි මෙම එමු සත්වයින් ගොවිපලවල තුල ඇති කරන්නේ. ඉතින් මේ එමු පක්ෂීන් ගැන තවත් තොරතුරු රැසක් අද මේ වීඩියෝවේ නොවට අරගෙන අවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයත් රැඳෙන්න මේ විශ්ව දැනුමේ ආකර්ශනීය වීඩියෝවේ අවසාන තප්පරේ තෙක්. එමු ගොවිපලක් කියන්නේ ප්‍රවේශමෙන් සැලසුම් කිරීම සහ එහි ඇති විස්තර කෙරෙහි අවධානය යොමු කිරීම අවශ්‍ය වගේම පුළුල් ව්‍යවසායයක් කියලා කියන්නත් පුළුවන්. ඉතින් මේ එමු සත්ත්වයන්ගේ විශාලත්වයේ ඉඳම අවකාශයේ විශාල වශයෙන් උවමනා වෙනවා. චලනය හා එමුගේ අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා කොටු විශාල වන අතර ඉතා තදින් වැටවල් බැඳලායි තියෙන්නේ. වේගය සහ කඩිසරකම සඳහා ප්‍රසිද්ධ මේ පක්ෂීන්ට පැයට සැතුම් 30ක වේගයක් ගන්නත් පුළුවන් වෙනවා. පැන යාම වැළැක්වීම සඳහා ඉතාම ආරක්ෂිත වැඩකුත් අවශ්‍ය වෙනවා. ඒ වගේම ගොවිපල කොටස් කීපයකට බෙදලායි තියෙන්නේ. ඒ සෑම එකක්ම වෙනස් කාර්යයන් තමයි ඉටු කරන්නේ. අභිජනන යුගල, අභිජනනාගාර, වැඩෙන තරුණ සතුන් සහ සම්පූර්ණයෙන්ම පරිණත වැඩිහිටියන් සඳහා නම් කරන ලද ප්‍රදේශ මේකෙදී දැක ගන්නට ලැබෙනවා. එමු සත්වයන් උණුසුම් විවෘත පරිසරයන්ට වඩාත්ම ප්‍රිය කරන නමුත් අධික තාපයෙන් හා සීතලෙන් මිදීමට මොවුන්ට ඉතා ආරක්ෂිත නවාතැන් අවශ්‍ය වෙනවා. ඒ වගේම කුරුල්ලන්ව කාලගුණික තත්ත්වයන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා සෑම කොටසක්ම සෙවණ සහිත ප්‍රදේශවලින් සමන්විත වෙලා තියෙනවා. සාර්ථක පැටවුම් බිහි කිරීම සාතික කිරීම සඳහා බිත්තර ප්‍රවේශමෙන් නිරීක්ෂණය කරනු ලබන පූර්ව ලියාපදිංචි කිරීමේ මධ්‍යස්ථානයක්ද ගොවිපල අභ්‍යන්තරයෙන් පිහිටලා තියෙන්නේ. එමු සත්වයන්ගේ ජීවන චක්‍රය දෙස බැලුවොත් සාමාන්‍යයෙන් අප්‍රේල් සිට ඔක්තෝබර් දක්වා සිදුවන අභිජනන සමයේදී එමු සත්වයින් ඒකලිංගික වෙනවා. ඒ කියන්නේ තනියම තමයි ඒ කාලේ ගත කරන්නේ. ගොවින් සුදුසු ආකාරයෙන් නිගොල්ලනය කරන අතර බන්ධනයක් ඇති වූ පසු ගැහැණු සතා සූදානම් කළ කැදලි ප්‍රදේශයක තමයි බිත්තර දාන්නේ. මේදී වඩාත්ම සිත් ගන්නා සුළු කරුණු නම් බිත්තර දැමීමෙන් පසු ගැහැණු සතාගේ කාර්යභාරය සැලකිය යුතු ලෙස අඩු වෙනවා. එදින පස්සේ ඒවා පූර්ව කාලමේ ආරක්ෂක ක්‍රියාවලියේ වගකීම් බාරගන්නේ පිරිමි එමු සත්වයා කියලා තමයි කියන්නේ. ඔහු බිත්තර මතේ ඉඳගෙන කලාතුරකින් කමින් හෝ බොමින් ඔවුන් පැටවුන් බිහිවන තෙක් දින 50 සිට 56 දක්වා දීර්ඝ වෙහෙසක් දරලා තමයි මේ එමු පැටවුන් මේ ලෝකෙට බිහි වෙන්නේ. ඒ වගේම පැටවුන් බිහි වූ පසු උෂ්ණත්වය, ආහාර සහ ජලය ලබා ගැනීමේ හැකියාව ප්‍රවේශමෙන් කළමනාකරණය කරන්නට වගේම සෞම්‍ය පරිසරයක ඔවුන්ව පෝෂණය කරන්නත් ඕන වෙනවා. කුඩා පැටවුන් වේගයෙන් වර්ධනය වන අතර පළමු වසර තුල ඔවුන්ගේ සම්පූර්ණ උස අඩි 6ක් පමණ වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉන්පසු ඔවුන් ක්‍රමයෙන් විශාල කොටු වලට ගාල් කරන අතර එහිදී ඔවුන් රංචුවේ අනිකුත් සත්වයන් සමග ආහාර සොයා ගැනීම සහ එම ක්‍රියාවලියට හුරු වීමට ඉගෙන ගන්නවා. ඒ වගේම එමු ගොවිපල ආර්ථිකයට හා කෘෂිකාර්මිකව වැදගත් වෙන කරුණුත් රාශියක් තියෙනවා. එමු වගාව කියන්නේ බහුව ආදායම් මාර්ග සහිත ලාභදායී කර්මාන්තයක් කියලා තමයි සඳහන් වෙන්නේ. එමු සත්වයන්ගේ මස් ප්‍රෝටීන් වලින් පොහොසත් වෙනවා වගේම එය සාම්ප්‍රදායික කුකුල් මස් හෝ රතු මස් සඳහා සොයන විකල්පයක් බවටයි පත් වෙලා තියෙන්නේ. එමු කුරුල්ලන්ගේ මස්වල ඇති මේදය තෙල් බවට පරිවර්තනය කරනවා වගේම ගිනි අවුලවන ඉන්ධනයක් ලෙසත් භාවිත කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම සමසුව කිරීමේ ප්‍රතිලාභ ඇතුළු එහි ඖෂධීය සහ රූපලාවන්‍ය ගුණාංග සඳහා බෙහෙවින් දායක වෙනවා කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඊට අමතරව එමු පියාඩු සහ සම්විලාසිතා සහ අත්කම් නිර්මාණ සඳහා භාවිත කරනවා කියලා සඳහන් වෙනවා. කෙසේ වෙතත් එමු වගාවේ වඩාත් කුතුහලය දනවන අංගයක් වන්නේ එමු බිත්තර එකතු කිරීම සහ විකිණීම යන කාර්යය. මෙම බිත්තර ඒවායේ පෝෂණාගය සඳහා පමණක් නොව ඒවායේ විස්මයජනක වර්ණය සහ කලාත්මක ආකර්ෂණය සඳහාද අගය කරනු ලබනවා. හරිද අපි බලමු නිල් එමු බිත්තර පිටුපස ඇති අභිරහස මොකක්ද කියලා. එමු බිත්තරවල වඩාත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ඒවායේ කැපී පෙනෙන ගැඹුරු නිල් කොළ වර්ණය. මෙම අද්විතීය වර්ණය විද්‍යාඥයින් සහ පක්ෂීලෝ වලින් එකසේ ආකර්ෂණය කරලායි තියෙන්නේ. නමුත් එමු බිත්තර නිල් වන්නේ ඇයි?
පළවෙනි කාරණය තමයි ඔවුන්ට වනයෙන් ස්වභාවිකවම උරුම වෙලා තියෙන වාස භූමි තුල බිත්තර දැමීම. බොහෝ විට තනකොළ, පඳුරු හෝ වනාන්තර අභ්‍යන්තර ප්‍රදේශවල තමයි මෙම ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. බිත්තරවල තද නිල් කොළ පැහැය අවට වෘක්ෂලතා ආදී සමග බාධාවකින් තොරව මිශ්‍ර වීමට උපකාරී වෙනවා. එමු බිත්තරවල වර්ණ ගැනීම සිදුවන්නේ බිජු හට ගන්නා විට කට්ටේ තැන්පත් වන වර්ණක නිසා වගේම ප්‍රාථමික වර්ණක දෙකක් බිත්තරේ වර්ණයට අදාළ වෙනවා. බිලි වලින් කියන්නේ මෙම වර්ණකයේ නිල් කොළ පැහැයට හුරු බිත්තරවලට වගේම ඒ රොබින්සා අනෙකුත් සමහර පක්ෂී විශේෂ බිත්තරවලද කලාතුරකින් දකින්න ලැබෙනවා. ඒ වගේම ප්‍රොටෝපෝරිබිලින් කියන්නේ දුඹුරු හෝ පැල්ලම් සහිත බිත්තරවලට වගේම මෙම වර්ණකයේ එමු බිත්තරවල අඩු සාන්ද්‍රණයකින් තමයි දකින්න ලැබෙන්නේ. එමගින් තමයි ඒ වගේ අඳුරු පැහැ තවත් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම සමහර පරීක්ෂකයන් යෝජනා කරන්නේ එමු බිත්තරවල ඇති අඳුරු වර්ණය උෂ්ණත්ව නියාමනයට යම් කාර්යභාරයක් කරනවා කියලා. පිරිම් පැටවුන් නැති එමු බිත්තර වර්ණයෙන් ඉතා තද බැහැක් ගන්න අතර එම බිත්තරවල ඇති අඳුරුභාවය නිසා තාපය වඩාත් කාර්යක්ෂමව අවශෝෂණය කර රඳවා ගැනීමට උපකාරී වෙනවා කියලා කියනවා. විශේෂයෙන් සිසිල් දේශගුණයක් තුල හෝ රාත්‍රී කාලයේදී මෙම න්‍යාය නිශ්චිතව ඔප්පු කර නොමැතුවත් එම බිත්තර වර්ණ ගැනීමේ අභිරහසට නම් තවත් කුතුහලයක් තමයි එකතු වෙන්නේ. ඒ වගේම ගොවිතැන සහ කලාව තුලද එමු බිත්තරවල කාර්යභාරය විශාල ලෙස දැක් ගන්නට පුළුවන් වෙනවා. ඒවායේ ජීව විද්‍යාත්මක ක්‍රියාකාරීත්වයට අමතරව එමු බිත්තර ඒවායේ කලාත්මක සහ සූපශාස්ත්‍ර භාවිතයන් සඳහාද බෙහෙවින් අගය කරනු ලබනවා. බොහෝ කලාකරුවන් බිත්තරවල ඇති ඝන කටුවට සංකීර්ණ මෝස්තර කැටයම් කර අලංකාර කලාකෘති නිර්මාණය කරනවා. බිත්තරවල ඇති ස්වභාවික වර්ණය කැටයම් කළ විට කැපී පෙනෙන නිසා සපයන්නට පසුබට වෙන්නේ නැහැ. ඒ වගේම මතු පිටරේ යටින් අනිකුත් බිජු හා සමානවම සැහැල්ලු විස්තරයක් තමයි එමු බිත්තරවලද දකින්න ලැබෙන්නේ. සූපශාස්ත්‍ර යෙදීම් වලදී එමු බිත්තර ඒවායේ ප්‍රමාණය හා ඒ ඇති ක්වොලිටි සඳහා තමයි අගය එකතු කරනු ලබන්නේ. එක් එමු බිත්තර කුකුලන්ගේ බිත්තර 10 සිට 12 දක්වා පමණ සමාන වෙනවා වගේම එය ඔම්ලට්, කට්ලට් සහ බේක් කළ ආහාර වැනි විශාල කෑම රාශියක් සෑදීමට වඩා සුදුසු වෙනවා කියලා තමයි කියන්නේ. කුකුළු බිත්තර සසසන විට ඉහළ ප්‍රෝටීන් සහ අඩු කොලෙස්ටරෝල් ප්‍රමාණයක් ඇතුළුව ඒවායේ අද්විතීය රසය සහ පෝෂණ ප්‍රතිලාභ නිසාම ඒවා රස ගන්නන සූපවේදීන් සහ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන පාරිභෝගිකයින් අතර ඉතාමත් ජනප්‍රිය ආහාරයක් බවටයි පත් වෙලා තියෙන්නේ. එමු වගාව ඉදිරියට කරගෙන යාම සඳහා අභියෝග රාශියක් නැතුවම නොවේ. ඉඩම් ආහාර සහ පසුවෛද්‍ය සත්කාර සඳහා ඉහළ පිරිවැයක් දැරීමට සිදුවෙන නිසා නව ගොවීන් හට ඒ බාධාවක් වෙන්නත් පුළුවන්. ඊට අමතරව එමු නිෂ්පාදන සඳහා ඇති මිල අධික බව නිසාම වෙළඳපොළ ඉල්ලුම අඩු වැඩි වෙන්නත් පුළුවන්. ඒ නිසා ගොවීන්ට ඔවුන්ගේ ආදායම් මාර්ග විවිධාංගීකරණය කිරීමටත් අවශ්‍ය වෙනවා. මේදී රෝග කළමනාකරණයේදී ඊටාම තීරණාත්මක අංගයක් වෙනවා. මන්ද එමු සතුන් ඔවුන්ගේ ඵලදායීතාවයට හා ආයු කාලයට බලපාන රෝගවලට ගොදුරු වෙන එක ඊටාම ඉහළ අගයක් ගත හැකි නිසා. මෙම අභියෝග මධ්‍ය යුගත් විශේෂයෙන් ඕස්ට්‍රේලියාව, ඇමරිකා එක්සත් ජනපදයේ, ඉන්දියාව වැනි රටවල් අදටත් එමු වගාව සාර්ථකව කරගෙන යනවා කියලා කියන්නත් පුළුවන්. වැඩිහිටි එමුගේ උස සාමාන්‍යයෙන් අඩි 5 අඟල් 6ක් දක්වා උසකින් යුක්ත වී හැකි අතර ඔවුන් දැන්ට පෘථුවියේ සිටින දෙවන උසම පක්ෂීන් බවටත් පත් වෙනවා. මෙම ඇදහිනුවකි හොඳින් වැඩුණු සතුන්ගේ එකෙක් අසල හිටගෙන බැලුවොත් සාමාන්‍යයෙන් මිනිසෙකුට වඩා උසක් ගන්නවා කියලාත් කියන්න පුළුවන්. එමෙන්න ඔවුන්ගේ උස පමණක් සිත් අද ගන්න සුළු කාරණයක් නොවනවා වගේම එමු රාතල් 90 සිට 120 දක්වා බර විය හැකි බවත් කියනවා. සමහර එමු සත්තුන් රාතල් 140 දක්වා ළඟා වෙන්නත් පුළුවන් වෙනවා. පැයට සතුන් 30ක වේගයෙන් ධාවනය කිරීමට ඔවුන්ට ඉඩ සලසමින් ඔවුන්ගේ ප්‍රමාණය සහ බර ඔවුන්ගේ ශක්තිමත් කකුල් වලින් සම්බර කිරීමට සහාය වෙනවා. ඔවුන්ගේ උස නිසාම ඔවුන් සැබවින්ම කඩිසර බවක් තමයි බැලූ බැලනට පෙන්눔 කරන්නේ. ඔවුන් ඉතා විශාලත්වයක් තිබියදී එමු විශිෂ්ට ධාවකයන් වන අතර විවිධ භූමි හරහා පහසුවෙන් ගමන් කරන්නත් පුළුවන් වෙනවා. ඔවුන්ගේ බලවත් කකුල් නිසා ඔවුන්ට ආහාර සහ ජලය සෙවීම සඳහා විශාල දුරක් ගමන් කිරීමටත් හැකියාව ලැබෙනවා. ඉතින් යම්කිසි මොහොතක ඔබට එමු පක්ෂියෙක් හමු වුවොත් ඔවුන්ගේ විශිෂ්ට ප්‍රමාණයන් ගැන පුදුම වන්න සහ ස්වභාව ධර්මයේ අරුම් පුදුම දායාද ගැන ඔබ පුදුම වෙවි. ඉතින් ඔබත් මෙම වීඩියෝ රස වින්දා නම් විශ්ව දැනුම සබ්ස්ක්‍රයිබ් කරන්න සහ ලෝකයේ ඇදහිය නොහැකි සත්වයින් පිළිබඳ සහ අනෙකුත් ආකර්ශනීය අවබෝධයන් සඳහා අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා.